2025 අවුරුද්දේ බොහෝ දෙනෙක්ගේ ඉතාලි හීනය සැබෑ වූ නමුත් තවත් පිරිසක් පිළිතුරක් නැතිවම බලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ නුල්ල අවස්ථ නොලැබීමේ ප්‍රශ්නයට කෙටි උත්තරයක් දෙන්න බැරි හේතුව තමයි මේ ප්‍රමාද වීමට හෝ නොලැබී යාමට බලපාන හේතු එකිනෙකට වෙනස් වීම. නමුත් ඔබ නීත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ රැකියා කොන්ත්‍රාත්තුවක් ඇතිව නිවැරදි පුද්ගලයින් හරහා ඔබේ අයදුම්පත් යොමු කිරීම සිදු කරා නම් ප්‍රමාද වී හෝ ඔබට අවස්ථාවක් ලැබීමට ඇති ඉඩකඩ වැඩි. හරි, මේ කොහොම වුණත් ඉතාලි රජය හැමසැරේම වගේ ඉදිරියට එන අවුරුදුවල පුරප්පාඩු ඇති රැකියාංශවලට කල්තියාම ලෑස්ති වෙනවා කියලා මීට කලින් කරපු වීඩියෝ වලත් ඔබව දැනුවත් කළා. ඉතින් ඒ විදිහට 2026-28 අවුරුදු 3ට විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය දැන් සිටම ආරම්භ වෙනවා. එහෙනම් ඔබත් ඉදිරි අවුරුදුවලදී ස්පොන්සර් කෙනෙක් මාර්ගයෙන් ඉතාලි රැකියාවකට එන්න හිතාගෙන ඉන්නවා නම් සහ ඉතාලියේ ජීවත් වන ඔබ ඔබේ හිතවතෙක් රැකියාවක් සඳහා දෙක්‍රේත ෆ්ලුස්සි නීතිය යටතේ ඉතාලියට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝවෙන් අරගෙන ආවේ ඔබට අත්‍යවශ්‍යම දින සහ වේලාවන් ගැන තොරතුරුයි. දෙදස් 26-27-28 අවුරුදු 3 ඇතුළත සාමාන්‍ය ඍතුආශ්‍රිත නොවන රැකියා, ස්වයං රැකියා සහ ඍතුආශ්‍රිත රැකියා බෙදී යන්නේ මේ ආකාරයටයි. මේ රැකියා සම්බන්ධ වැඩි විස්තරත් නීති රීති සහ ඉතාලියේ සිටින ස්පොන්සර් කෙනෙකුට තිබිය යුතු සුදුසුකම් ගැනත් සියලුම අලුත් විස්තර ඉතාලි රජයෙන් පහුගියදා ප්‍රකාශයට පත් කළා. ඉතින් දැන් එහෙනම් අපි බලමු 2026 අවුරුද්ද ලං වෙනවත් එක්කම මුල්ම ක්ලික් ඩේස් ටික තියෙන දින සහ වේලාවන් ගැන. අවුරුද්දේ පළමු ක්ලික් ඩේ එක යෙදලා තියෙන්නේ 2026 ජනවාරි 12 වෙනිදාටයි. මේ දිනයට අයදුම් කළ යුත්තේ ඍතු ආශ්‍රිත රැකියා යටතේ කෘෂිකාර්මික අංශයයි. දෙවන ක්ලික් ඩේ එක 2026 පෙබරවාරි 9 වෙනිදා. මේ දිනය වෙන් වෙලා තියෙන්නේ ඍතු ආශ්‍රිත රැකියා යටතේ සංචාරක අංශයටයි. තුන්වන ක්ලික් ඩේ එක 2026 පෙබරවාරි 16 වෙනිදා. මේ දිනයේදී අයදුම් කළ යුත්තේ ඍතු ආශ්‍රිත නොවන අනෙකුත් රැකියා. අවසාන සහ හතරවන ක්ලික් ඩේ එක 2026 පෙබරවාරි 18 වෙනිදා. මේ දිනේදී ඍතු ආශ්‍රිත නොවන ගෘහස්ත කෙයාගිව අංශයට අදාළ අයදුම්පත් යොමු කිරීම යෙදී තියෙනවා. මෙන්න ඔබත් මතකයේ තබා ගත යුතු වැදගත් කරුණු දෙකක්. මේ කලින් කියපු සියලුම රැකියා අංශවලට අදාළ අයදුම්පත් පිරවීම යෙදලා තියෙන්නේ 2025 ඔක්තෝබර් 23 උදේ 9 සිට 2025 දෙසැම්බර් 7 වෙනි දින රාත්‍රී 8 වෙනතුරුයි. මේ කාල සීමාව ඇතුළත ආලි කියන වෙබ් අඩවියේ අයදුම්පත් පිරවීමේ සේවාව සෙනසුරාදා ඉරිදා දිනද ඇතුළත්ව සෑම දිනකම පැය 24 පුරාම විවෘතව පවතිනවා. දෙවන වැදගත් කාරණය තමයි මේ අයදුම්පත් පිරවීමේ කාල සීමාව අවසන් වූ පසු 2025 දෙසැම්බර් 9 වෙනිදා උදේ 9 සිට දෙසැම්බර් 13 වෙනිදා රාත්‍රී 8 වෙනතුරු නැවත වතාවක් ආලි වෙබ් අඩවියේ කලින් අයදුම්පත් පිර වූ අයට එම වෙබ් අඩවියට ඇතුල් වීමට අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාව ලබා දෙන්නේ ඔබ කලින් පෙර වූ තොරතුරු වල වැරදි නිවැරදිභාවය තහවුරු කිරීමටත් පිරවීමට නොහැකි වූ කොටස් සම්පූර්ණ කිරීමටත්. මේ ලබා දෙන අවස්ථාව ප්‍රයෝජනයටගෙන ඔබේ අයදුම්පත දා කොම්ප්ලෙතාරෙ කියන අධියරයෙන් දා ඉන්වියාරෙ කියන අධියරයට ගෙන යාම අවශ්‍යයි. ඒ කියන්නේ සම්පූර්ණ කිරීමේ අධියරයෙන් යැවීමේ අධියරයට රැගෙන එමයි. ඉතින් මේ විදිහට සම්පූර්ණ කරගත් අයදුම්පත් මුලින් සඳහන් කළ රැකියා අංශ අතරින් තමාට අදාළ රැකියා අංශයට අයදුම්පත් යොමු කළ යුතු ක්ලික් ඩේ එක දවසට ඉතාලියේ ජීවත් වන ස්පොන්සර් විසින් උදේ 9 වෙනකොට ඒ අයදුම්පත් යොමු කිරීම පමණක් සිදු කළ යුතු වෙනවා. ඉතින් ඔබත් ස්පොන්සර් කෙනෙක් යටතේ ඉතාලියට එන්න හිතනවා නම් හෝ ඉතාලියේ ජීවත් වන ඔබ තවත් විදේශිකයෙක්ට ස්පොන්සර් කෙනෙක් වෙන්න හිතනවා නම් මේ දින සහ වේලාවන් ඔබ සියලු දෙනාටම වැදගත් වෙයි කියලා හිතනවා.